බීඩිපිකේදී කිව්වා මේ ඉන්ඩිකේටර් එක මම ෆ්‍රී දෙනවා කියලා. ඔයාලා මේක බලන්නේ සිංහලෙන් කොහොමද ඔයගොල්ලෝ ලංකාවේනේ මේක තේරෙනවා කියන්නේ. ඔයාලට මේක ගන්න පුළුවන්. මම එක්ස්ප්ලেইন කරන්න කොහොමද මේකේ මම එන්ට්‍රි ගන්න එක කට්ටිය එක විදියට ඩෙල්ටා ප්‍රොෆයිල් එක පාවිච්චි කරනවා. මම කොහොමද කලින් වීඩියෝ එකේ දාලා තිබ්බ එන්ට්‍රිය කොහොමද එතනින් TP එක තිබ්බ එක මැනේජ් කරේ කොහොමද මේ විදියට මම මේක පෙන්වන්නම්. මේක රියල් ටයිම් අප්ඩේට් වෙන ඉන්ඩිකේටර් එකක්. මුලින්ම කියන්න මම කොහොමද ගන්න කියලා වැටි කතාවක් නෑ. ඒකට ලේසි ගන්න එක නෙට්වර්ක් කරන්න තියෙන්නේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් බොක්ස් එකේ හරි දාලා ඉතින් මගේ නම්බර් එක. ඒකට WhatsApp මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාගේ මේ යූසර් නේම් එක හරිද? ඔයාගේ දැන් මගේ නම් මේක තියෙන්නේ. ඔයාගේ මෙන්න මෙතනට කියන මේ යූසර් නේම් එක හරියටම ටයිප් කරලා මට මැසේජ් එකක් දාන්න. හරිද? දැම්මෙන් පස්සේ ඔයාගේ ඉන්ඩිකේටර්ස් වලට ගියාම ඉන්වයිට් ඕන්ලි ස්ක්‍රිප්ට් යටතේ තියෙනවා මම දුන්න ඉන්ඩිකේටර් එක. ඔයාගේ මැසේජ් එකක් දාද්දී ඔයාගේ යූසර් නේම් එක දාලා ඩෙල්ටා ප්‍රොෆයිල් එක දෙන්න. ඒ වගේ සිංහලෙන් මොනවා හරි තියෙන විදිහට මැසේජ් එකක් දාන්න. හරි. තෝර මට හොයාගන්න ලේසි මට දුන්න හැකි. හරි. මේක ගැන කතා කරොත් මේක රියල් ටයිම් අප්ඩේට් වෙනවා. දැන් අද දවසේ නම් අද ඉරිදානේ. දැන් බලමු මේක රියල් ටයිම් අප්ඩේට් වෙනවා කිව්වට. වෙනවාද කියලා අපි රිප්ලේ මෝඩ් එකට ගිහලා බලමු. හරි. දැන් රිප්ලේ මෝඩ් එකට කියන්නේ මේ රිප්ලේ නෙමෙයි මේක රියල් ටයිම් අප්ඩේට් වෙන විදියට පාවිච්චි කරනවා නම් ඔයාලට සිද්ධ වෙනවා මේකේ එන්ඩ් ලයින් එක තියෙනවා. මේ අවසාන ලයින් එක. මේ ලයින් එක මේ chart එකේ දැන් වැඩ කරන තැනට වඩා එහාට දාන්න. එතකොට ඒක හැදෙද්දි ඒ කාල පාසය ඇතුළත මේක හැදීගෙන යනවා. ඒක තියලා අපි settings ගැන කතා කරොත් මේකේ settings ඔයාලා මුලින්ම මේක ඇඩ් කරගත්තු ගමන් මෙතන date එක වෙනස් කරන්න වෙනවා. ඔයාගේ ඒ කියන්නේ මේක ඇඳෙන්න ඕනේ තව. දැන් මේක tool එකක් නෙමෙයිනේ. tool එකක් මේක අපිට customize කරන්න බෑ. හරිද? එතකොට අපි ඉන්ඩිකේටර් එකක් තමයි හදන්න වෙන්නේ. මම හදලා තියෙන ඉන්ඩිකේටර් එක. අපිට සිද්ධ වෙනවා කුලෙකුත් කෑ ගහනවා ලබුරු දැන් කියනලා. හරි අපිට සිද්ධ වෙනවා මේකේ start time එක අපි සාමාන්‍යයෙන් මේක දවසක් ඇතුළත ගහන්නේ 1 week නේ. ඒතකොට 2026 ජනවාරි අද නම් 15. 15 අද නෙමෙයි අද 18. අපි 16 වගේ ගහ ගන්න පුළුවන්. ඔය වගේ දවසකට දා ගන්න ළඟ දවසකට. එතකොට අපිට මේකේ end line එකයි start line එකයි පෙන්වන ඒ දවස් තමයි මේකෙන් හදන්නේ. හරිද? ඊට පස්සේ රෝස් ගන්න 150 තමයි උපරිම දාන්න පුළුවන්. ප්‍රොෆයිල් විත් එක සාමාන්‍යයෙන් නෝමල් එකේ නම් තියෙන්නේ 30. ඒකටත් 30ම දාගමු. ඩේටා එකේ බලන්න පුළුවන්. ඒක නම් එච්චරම සාර්ථක මදි මම බැලුවා. එච්චරම මදි ඒක ඒවනම් ඉතින් බලා ගන්න මේක එච්චර එහෙම ලොකු දෙයක් නෑ. ඒක තේරෙනවා ඇඩ් කරද්දි මේ settings කොහොමද වැඩ කරන්නේ කියලා. තමන මේක කතා කරන්න හරි. සිකුරාදා අපි ගත්ත එන්ට්‍රි මෙන්න මේ එන්ට්‍රි මේක කොහොමද මම TP එකෙන් මැනේජ් කරේ. මේ හරියට ප්‍රොෆයිල් එක ඇඳලා තිබ්බේ. ඒකට මම කිව්වා මේ වීඩියෝ එකේ තිබ්බ මෙතන ඇග්‍රෙසිව් බයස්ලා ඉන්නවා. හරිද? ඇග්‍රෙසිව් බයස්ලා ඉති දැන් මේක ඕඩර් ෆ්ලෝ සම්බන්ධ දෙයක්. ඇග්‍රෙසිව් මෙයාලා ඉති මෙයාලට මෙතනින් මේ ලයින් එක
මේ බ්‍රේක් කරගෙන ගෙනියන්න බෑ මෙයාලට උඩින් මෙතනින්. මේ නෑ බයි මූවමන්ට් එක මෙයාලා මෙතනින් ගෙනියන්න අමාරුයි. ඒක ඇයි කියලා බැලුවොත් දැන් අපි දන්නවා දැන් මේක හිතන්න නිකන් සරලව හිතන්න අයිස්බර්ග් එකක් යනවත් දැන් මාකට් එක මෙහෙම යනවා එවිලා ඔය කොහේ හරි එක ලයින් එකක බයින් ඇග්‍රෙෂන් එකක් වදිනවා ඇග්‍රෙසිව් බයස්ලාගේ හොඳ ක්‍රියාකාරීත්වයක් මේ වගේ තනි ලයින් එකක තියෙනවා. ඒ තියනවා කියන්නේ තනි ලයින් එකක එච්චර හිම එකක් තියනවා කියන්නේ මොකක්ද ඒකේ අපිට ගන්න පුළුවන් නිගමනේ. මොකක්ද ඒ නිගමනේ කියන්නේ? ඒ කියන්නේ නිගමනේ මොකක්ද අපිට ගන්න පුළුවන්? දැන් අපි මෙහෙම බැලුවොත් මෙන්න මෙතන අපිට පේනවා බයස්ලා මේ ලෙවල් මේ ලයින් එකේ ගොඩාක් ඉඳලා තියෙනවා. මොකක්ද අපිට මේකෙන් ගන්න පුළුවන් නිගමනේ? අපිට ගන්න පුළුවන් නිගමනේ තමයි මෙතන ඒ කියන්නේ ඇග්‍රෙසිව් බයස්ලා හිර වෙලා තියෙනවා ගොඩක්. එතකොට එතන මොකක්ද එතකොට වෙන්නේ ඇග්‍රෙසිව් බයස්ලාගේ ළඟින් ඇක්ටිව් වෙන සෙල් ඕඩරයක් සෙල් ලිමිට් ඕඩරයක් තියෙනවා. සෙල් ලිමිට් ලොකු ඕඩරයක් තියෙනවා කියන එක තමයි අපිට එතනින් ගන්න පුළුවන් තීරණය. හරිද? අන්න ඒක නිසා තමයි මම මෙතනින් TP එක තියන්නේ මාකට් එකේ. දැන් අපි මෙතන බලුවොත් මෙතන ඇග්‍රෙසිව් බයස්ලාගේ හොඳ මූවමන්ට් එකක් මෙතන පෙන්නනවා. එතකොට මෙතන එහෙම පෙන්නනවා කියන්නේ මේ ලෙවල් එකේ හොඳ සෙල් ඕඩරයක් ලිමිට් සෙල් ඕඩරයක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන මේ වගේ 50ක ඒ වගේ එකක් හොඳට ප්ලේ වෙලා තියෙනවා. එතකොට මේන බයි මූවමන්ට් එකේ තියෙන ඇග්‍රෙසිව් බයස් මේ සෙල් ඕඩරය ඇතුළට ඇබ්සෝබ් වෙන්න පුළුවන්. එක පාරයි දෙපාරයි තුන් පාරයි හතර පාරයි වෙනවා. ඒ වගේ. අර එතකොට මේක කඩාගෙන යන්න අමාරුයි. අන්න ඒක තමයි මගේ තීරණය වුණේ මේ මෙතනින් TP එක තියන්න. එක එක කට්ටිය එක එක විදිහට මේක යූස් කරයි ඩෙල්ටා ප්‍රොෆයිල් එක එක කට්ටිය එක එක විදිහට යූස් කරනවා ඉතින් මම යූස් කරන්නේ එහෙම එච්චරයි තව මොනවාරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න මේ ගන්න ඕන කට්ටිය අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ අර WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න ඔයගේ යූසර් නේම් එකයි මේ යූසර් නේම් එකයි ඉන්ඩිකේටර් එක දෙන්න මොකක් හරි මේක විතරයි ඩෙල්ටා වොලියම් ප්‍රොෆයිල් එක දෙන්න හරි මොකක් හරි එහෙම පොඩ්ඩක් සිංහලෙන් වගේ මැසේජ් එකක් දාන්නකෝ මම දෙන්නම් මේක ඔයාලට ගත්තී ලයිෆ් ටයිම් හම්බෙනවා ඔව් එර එකක් આવුත් මොකක් හරි එර එකක් දැන් මේකේ මේ අපිට දැන් ට්‍රේඩිව් එකේ දැන් මේ ප්‍රීමියම් එකේ නම් පස්සට කැනල් ගොඩක් බලන්න පුළුවන් දැන් නෝමල් එකේ අපිට කැනල් ගොඩක් බලන්න බෑනේ පස්සට. එතකොට එහෙන් බැරි වුණාම මේ ඒ කියන්නේ මේකේ එර එකක් එනවා පොඩි. හරිද? කියන්නේ මේකේ මාස් හරියට හදන්න. ඒ කියන්නේ එතන එර එකක් එනවා පොඩි. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක ළඟ දවසකට මෙහෙම දාගන්න. ඒක ළඟට ගන්න. ඒ කියන්නේ අද දවසට වගේ ඒ වගේ මේ ගොඩක් පස්සට ඇද්දොත් එර එකක් එන්න පුළුවන්. මොකද යාට මේ ට්‍රේඩින් එකේ ඒ ගොඩක් පස්සට තියෙන data එයා හරියට දෙන්නේ නැහැ. එතකොට අපිට කරන්න තියෙන්නේ මේක මේ හරිය තියෙද්දිත් આવොත් මෙන්න මේ හයිඩ් කරලා ආයි ෂෝ කරගන්න. එතකොට ගොඩක් වෙලාවට එර එක හරියනවා. මම මේ මාසෙ විතරයි මේක දෙන්නේ මේක ඇක්සස් දෙන්නේ. කියන්නේ මම දෙනවා මේක ලයිෆ් ටයිම් මේ මාසෙ ගන්න අයට අර මැසේජ් දාන අයට රිප්ලයි දාලා එහෙම ඒ කරදරයි ගොඩක් මේ මාසෙ පුළුවන් තරම් කියන්නේ ගන්න බලන්න මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන්ම දෙනවා. මේ මාසෙන් පස්සේ මේක කවුරු බලන කෙනෙක් ඉන්නවා නම් ගන්න ඕන නම් මේක මැසේජ් එකක් දාන්න ඒ වුණාට ඒක මේ මාසෙන් පස්සේ මම වැඩි කියා කරන්නේ නැහැ මේක දෙන එක ගැන එහෙම ඔව් තේරෙනවනේ මේ මාසය ඇතුළත try කරන්න හරි එච්චරයි thank you